බලන්න මේ කුරුළු අම්මා තමන්ගේම පෙටියව ආහාරයට ගන්න ආකාරය. මේ වගේ වීඩියෝ එකක් මීඩියා එකට දාලා මොනවද ඔයා බලාපොරොත්තු වෙන්නේ කියලා අහන අය ඇති. තවත් අය අනේ අයි මේ විදියට ඒ පෙටියව ඒ කුරුළු අම්මා ආහාරයට ගන්න කියලා අහන අයත් ඇති. මේ වගේ නොයෙකුත් අදහස් සමාජයෙන් ගලාගෙන එම මම වරදක් විදියට දකින්නේ නැහැ. ඒක එක එක්කෙනාගේ මතය. නැත්නම් එයාලගේ සිතිවිල්ල නැත්නම් එයාලගේ සංවේදී බව තමයි පෙන්눔 කරන්නේ. ඒ සියල්ලටම මම දන්න විදියෙන් උත්තරයක් දෙන්නම්. හැබැයි මේක හරිද වැරදිද කියන තීරණය කරන්න පුළුවන් ඔයාලටම තමයි. ඉතින් මම මේ වීඩියෝ එක දකින්නේ මේ යුනිවර්ස් එකේ හැම ජීව ජාලයකටම ඒ විදියට වෙනස් ආකාරයෙන් ජීවත් වීමේ නිදහස මේ විශ්වය දීලා තියෙනවා. ඒ තේරුම් ගැනීමට නම් හොඳ බුද්ධියක් ඔයාලට තියෙන්න ඕන. දැන් බලන්න මේ කුරුළු අම්මා තමන්ගේ පෙටියව ගිල දමන්න සූදානම් වන විදිය. ඒක බලන අපිට නම් තරහා ගන්න හරිම අපහසුයි තමයි. ඒ වගේම මේ යුනිවර්ස් එකේ වෙනස මිනිස්සුන්ට එක විදියක්, සතුන්ට තව විදියක්, ගස් කොළන් වලට තව විදියක්. දැන් බලන්න අපේ සම වගේද සර්පයින්ගේ සම, සර්පයින්ගේ සම වගේද මූදේ ඉන්න මාළුවන්ගේ සම, මාළුවන්ගේ සම වගේද මේ ලෝකේ ඉන්න කුරුල්ලන්ගේ සම. ඒකයි කියන්නේ එකක් තව එකකට වෙනස් විදියට තමයි මේ විශ්වය මවලා තියෙන්නේ. ඒවා වෙනස් කරන්න අපි කාටවත් බෑ. ඔවුන්ගේ ලෝකේ ඒ විදියටම ජීවත් වෙනවා. හැබැයි එක දෙයක්, මිනිසාටම සමාන ස්වරූපයෙන් මැව්වට මිනිසා තව මිනිසෙකුට වඩා වෙනස් වෙන්නේ හදවතින් පමණයි. ඒ වෙනස මොකක්ද කියලා ළඟ සිටින කෙනාගෙන් ඔයාලා වටහා ගන්න.